රාවණා සීතාව පැහැරගෙන ගියාට පස්සේ රාම වානර සේනාව එක්ක මුහුදේ ඉවුරට ආවා. හනුමන්ගේ උපදෙසින් නල නීල වානරයෝ ගල්ගෙන දවස් 5න් රාම සේතුව හැදුවා. රාම සේනාව ලංකාවට ගොඩ බැස්සා. රාවණා hina වෙලා කිව්වා වඳුරු රැලක් ඇවිත් මාව පරාද කරයිද කියලා. රාම මුල් දවස්වල වානරයෝ සහ රාක්ෂසයෝ අතර දරුණු සටන් ගියා. හනුමන් ලංකාවට ගිනිසිලා අක්ෂය කුමාරව මැරුවා. ඉන්ද්‍රජිත්ගේ මායාවෙන් රාමයි ලක්ෂ්මණයි නාග පාශයෙන් බැන්දා. ගරුඩයා ඇවිත් බේරගත්තා. ඊට පස්සේ ඉන්ද්‍රජිත්ගේ ශක්ති බාණයෙන් ලක්ෂ්මණ බිම වැටුණා. හනුමන් හිමාලයට පැනලා සංජීවනී කන්දම ගෙන ලක්ෂ්මණ බේරගත්තා. ඒ වෙලාවේ රාම කිව්වා ලක්ෂ්මණ නැත්නම් මට රාජ්‍ය ඕනේ නෑ කියලා. රාවණා තමන්ගේ ලොකුම වීරයෝ යුද්ධයට යැව්වා. පළවෙනියට කුම්භකර්ණ මාස 6ක් නිදි ඉඳලා හැරුණා. රාමගේ ඊතලයෙන් වැටුණා. ඊට පස්සේ ඉන්ද්‍රජිත් මායාවෙන් අදෘශ්‍යමාන වෙලා යුද්ධ කරත් අන්තිමේදී ලක්ෂ්මණ බ්‍රහ්මාස්ත්‍රයෙන් එයාව මැරුවා. අවුරුදු 12කට පස්සේ රාමයි රාවණයි මුහුණට මුහුණ ලෑව. රාම කපන හැම හිසක්ම ආපහු හැදුනා. මොකද රාවණාට වරයක් තිබ්බා. විභීෂණ කිව්වා නාභියේ තියෙන්නේ අමෘතය. ඒකට ගහනකම් එයා මැරෙන්නේ නෑ. රාම බ්‍රහ්මාස්ත්‍රය ගහලා රාවණාගේ නාභියට පහර දුන්නා. ධර්මයේ ජයගත්තා කියලා. මේක තමයි රාම රාවණා යුද්ධයේ කතාව. එක පැත්තක අහංකාරය වගේම අනිත් පැත්තේ ධර්මය. අදටත් මිනිසුන්ගේ හිත ඇතුලේ මේ යුද්ධය වෙනවා. ඉතින් ඔයා වැඩියෙන්ම ආස මොන පැත්තටද කමෙන්ට් කරන්න.